නිසාන් ලීප් එක ආවේ ජාතික ජනබලවේගයේ ආණ්ඩුව තිබිච්ච කාලෙක නෙවෙයිනේ. ඒතර ඒ කාලේ දැන් මේ ප්‍රශ්නේ අතරක් තියෙනවා කියන්නේ මං හිතන්නේ මේක පාලනයේ වැරද්දක්ම අපිට වගේ ඉලෙක්ට්‍රික් වෙහිකල්ස් ගැන ප්‍රශ්න කිහිපයක් අහන්න පුළුවන් වේද? පුළුවන්. ඔයා ඉලෙක්ට්‍රික් වෙහිකල්ස් ගැන හිතන්නේ මොකක්ද? ෆොසිල ඉන්ධන කියන දේ ඉවර වෙගෙන යනවා ලෝකෙ. ඉතින් ඒකට විසඳුමක් විදියට ඉලෙක්ට්‍රික් වෙහිකල්ස් කියන දේ හොඳ නිපැයුමක් කියලා මං හිතනවා. ඔයා කැමතිම ඉලෙක්ට්‍රික් වෙහිකල් එක මොකක්ද? ටෙස්ලා Model 3. ඔයා හිතනවද ලංකාවට ඉලෙක්ට්‍රික් වෙහිකල්ස් සූටබල් වෙනවා කියලා? ලංකාවේ ඇත්තටම charging stations හොඳ මට්ටමක තියෙනවා නම් ලංකාවට ඇත්තටම suitable. මොකද ලංකාවේ අපි ඇත්තටම ගත්තම දිගයි පළලයි වුණත් ඉතාලම ලොකු ගානක් නෙමෙයිනේ. ඒක නිසා අපිට හොඳ රේන්ජ් එකක් තියෙන වාහනයක් අරගෙන දැන්ට වෙන්න පොලේ තියෙන වාහනයක් අරගෙනවත් ලංකාවේ එහා කෙළවර ඉඳන් මෙහා කෙළවරට යන්න පුළුවන්. ඔයා ලංකාවේ ඉලෙක්ට්‍රික් වෙහිකල් මාකට් එක ඇතුලේ දකින ප්‍රශ්න මොනවද? දැන් මෙහෙමයි ලංකාවට ඇත්තටම ඉලෙක්ට්‍රික් වෙහිකල්ස් කියන එක අලුත් මාතෘකාවන්නේ. එතකොට ස්පෙයා පාර්ට්ස් ගැන කතා කරොත් එතන ප්‍රශ්නයක් තියෙන්න පුළුවන්. සහ ප්‍රධානම ප්‍රශ්නේ තමයි charging stations කියලා දෙන්නේ. ඒතර charging stations ගොඩක් තැන්වල අඩුයි මම දන්න විදිහට දැන්ට BYD කියන කම්පැනි එක තැනක ඉන්නවා. ඒකට යාලා hills වල අපි දන්නවා charging points දාලා තියෙනවා. ඒත් ඒක දැන්ටත් මදි කියලා තමයි මගේ අදහස. රජයේ මැදිහත් වෙලා මේ charging stations හැදුවනම් නගරයකට දෙක තුනක් වගේ වෙන්න හරි හැදුවනම් මම හිතනවා මේ ප්‍රශ්න විසඳෙනවා. රජයේ මැදිහත් වෙලා විතරක් නෙමෙයි පෞද්ගලික අංශයටත් මේකේ contracts දීලා මේක හදන්න ගත්තා නම් ඇත්තටම ඒක විසඳෙනවා කියලා මම හිතනවා. නිසාන් ලීප් එක ආවේ ජාතික ජනබලවේගයේ ආණ්ඩුව තිබිච්ච කාලෙක නෙවෙයිනේ. ඒතර ඒ කාලේ දැන් මේ ප්‍රශ්නේ අතරක් තියෙනවා කියන්නේ මම හිතන්නේ මේක පාලනයේ වැරද්දක් තමයි මෙච්චර කල් පත් වුණු හැම ආණ්ඩුවකම. දැන් ගොඩක් කට්ටිය ඉලෙක්ට්‍රික් වෙහිකල් බූස්ට් කරන් යනවා. ඔයා අහලා තිබ්බද මේ බූස්ට් කරනවා කියන එකක් ගැන? බූස්ට් කරනවා කියනවා අපි අප්ඩේට් කරනවා කියන එකද?